සබාදහමත් එක්ක කාලය ගත කරන්න කැමති ඔයාට ගැලපෙනම ඔප්ෂන් එක තමා කැම්පින් යන එක. නමුත් කැම්පින් යන්න කලින්වා සැලකිලිමත් යුතු කරුණු 5ක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මොකද ඔයා කැම්පින් ගහන්න යන්න ඔයාගේ යාළුවෙක් එක්ක, ෆැමිලි එකේ අය එක්ක, එහෙමත් නැත්නම් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් එක්ක වෙන්න පුළුවන්. ඉතින් ඒ දවසේ ලස්සන කරගන්න ඔයා මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. අංක 1. කැම්පින් ගහන්න යන තැන ගැන හොඳට හොයලා බලන්න. කැම්පින් යද්දී පළවෙනියටම හිතන්න ඕන දේ තමයි ආරක්ෂාව. ඔයා යන ස්ථානය ආරක්ෂාකාරී ස්ථානයක්ද? සතුන්ගේ ප්‍රහාරය එල්ල වෙන්න පුළුවන්ද වගේ දේවල් හිතන්න. ඒත් එක්කම මෙතෙන්ට කලින් කට්ටිය ගියපේ වගේ වීඩියෝස් බලන්න, ඒවට දාතෙන කමෙන්ට්ස් බලන්න. ඒවත් එක්ක තමයි ඔයා මේක ඩිසයිඩ් කරන්න ඕනේ. කැම්පින් ගහන්න යන කාලේ තියෙන දේශගුණය මොන වගේද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මොකද අධික වැසි සහිත කාලගුණයක් නම් ඔයා මෙතෙන්ට යන එක ආරක්ෂාකාරී නොවෙන්න පුළුවන්. ඒ වගේම මෙතන වතුර පහසුකම් තියෙනවද සහ මෙතෙන්ට යන්න කලින් මොනවා හරි පර්මිෂන් ගන්න තියෙනවද කියලා චුට්ටක් හොයලා බලන්න. අංක 2. අවශ්‍ය උපකරණ සූදානම් කරගන්න. ටෙන්ට්, රේන්කෝට්, ස්ලීපින් බෑග්ස්, ටෝච්, පවර් බෑන්ක්, ෆස්ට් ඒඩ් බොක්ස් වගේ දේවල් අනිවාර්යයෙන්ම ඔයා ගාව තියෙන්න ඕනේ. ඒ වගේම මෙතනදී ඔයා මොනවා හරි හදාගෙන කන්න ඉන්නව නම් ඒ කෑම හදාගන්න අවශ්‍ය බඩුත් අරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම හදිසි අවස්ථාවකට ගන්න පිහියක් එහෙමත් ඔයා ළඟ තියාගන්න. ඊට අමතරව ඔයා බලන්න ඔයාට අවශ්‍යම දේවල් මොනවද කියලා. මොකද ඔයාට තව අමතර ඇඳුම් ඕන වේ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒවත් කලින්ම සූදානම් කරගන්න. අංක 3. ආහාර සහ වතුර සූදානම් කරගන්න. ඉක්මනින් හදාගන්න පුළුවන් කෑම වර්ග අරන් යන්න. නූඩල්ස් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බිස්කට් වගේ දේවල් නම් ඔයාට නිකම්ම කඩලා ගන්න පුළුවන්. මේ වගේ හරි ඉක්මනින් ඔයාට ආහාරයට ගන්න පුළුවන් කෑම ටිකක් සූදානම් කරගෙන යන්න. ඒත් එක්කම මේ යන තැන වතුර පහසුකම් නැත්නම් මේ තියෙන වතුර ඔයාට බොන්න හොඳ නැත්නම් ඔයා අමතර ඔයාට බොන්නත් වතුර ටිකක් අරගෙන යන්න අමතක කරන්න එපා. අංක 4. ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දීම. ඔයා කැම්පින් යද්දී තනිව යන්න එපා. ගෲප් එකක් එක්ක අනිවාර්යයෙන්ම යන්න. මොකද ඒක ඔයාගේ ආරක්ෂාවට ගොඩක් හොඳයි. ඒ වගේම ඔයා කොහේ හරි තනිව යනවා නම් ඔයාගේ ලොකේෂන් ෂෙයා කරන්නත් අනිත් අයත් එක්ක අමතක කරන්න එපා. මොකද ඔයාව මගහැරුණොත් ඒ අයට ඔයාව හොයන් ඉන්න පුළුවන් ඔයා ලොකේෂන් ෂෙයා කරලා තිබ්බොත්. රාත්‍රියේදී අනවශ්‍ය ලෙස කැලෑව යැවීමෙන් වළකින්න. මොකද රැට තමයි ගොඩක් සත්තු එළියට එන්නේ. නිසා ඒක ඔයාගේ ආරක්ෂාවට බලපාන්න පුළුවන්. අංක 5. සබාදහමට ගරු කරන්න. ඔයා යන පාර අතරතුර තියෙන ගස්වැල් කපලා දාලා අනවශ්‍ය බලපෑම් කිරීමෙන් වළකින්න. ඒ වගේම තමයි සත්තුන්ට කරදරයක් වෙන විදිහට ඔයා මෙතන හැසිරෙන්න එපා. ඔයා මෙතන උයනවා නම් ඒ උයලා ඉවර වෙච්ච බඩු මෙතන දාලා එන්න නම් එපා. ඒවා ගාබේජ් බෑග් වලට දාලා ඔයා ආපහු අරගෙන එන්න. මොකද ඒක ඔයාටත් හොඳයි පරිසරයටත් හොඳයි. ඉතින් මේ දේවල් ඔයා අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. මම ආවිෂ්කාලුත් අද මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.